Hi guys කොහොමද? ඉතින් අලුත් වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇප් රෙජිස්ට්‍රේෂන් එක ගන්නකොට සෙල්ෆ් චෙක් එක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සෙල්ෆ් චෙක් එක මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක තමයි ඔයා මේ ඇප් රෙජිස්ට්‍රේෂන් එකට එලිජිබල් වෙනවද කියලා ඔයාගේ ඩීටේල්ස් දාලා අපිට සෙල්ෆ් චෙක් එකක් කරගන්න පුළුවන්. ඒක තමයි සෙල්ෆ් චෙක් එක කියන්නේ. ඒ කියන්නේ අපිටම ඔන්ලයින් වෙබ්සයිට් එකකින් ඒකේ සල්ලි යන්නේ හැමකුත් කරන්න මම ඔයාලට පෙන්නන්නම් ඒ කරන විදිය. ඒක මම ලින්ක්ස් ඔක්කොම දාන්නම්. මේ ඒ සයිට් එකට ගිහිල්ලා ඒ සෙල්ෆ් චෙක් එක කරගන්න ඕන කෙනෙක්ට පුළුවන්. දැන් අපි හිතමුකෝ සමහර කට්ටිය තියෙන ප්‍රශ්න තමයි මගේ ඩිග්‍රී එක මේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න වැලිඩ් වෙයිද නැද්ද? මම අර කැම්පස් එකේ ඩිග්‍රී එක කරා ඒක වැලිඩ් වෙයිද නැද්ද? ඉතින් ඔයාට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. එතකොට මේ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ඩීටේල්ස් එතනට එන්ටර් කරලා ඔයාගේ අවුට්කම් එක මොන වගේ වෙනවද කියලා බලන්න. ඉතින් වීඩියෝ එකට හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. මම මේ වීඩියෝස් වගේ ඉස්සරහට තවත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි අපේ බ්ලොග්ස් වගේ මොනවා හරි ඒව දේවලුත් දාන්න මම ෂෙයා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි ඔයාලා මුලින්ම Google එකට ගිහලා search කරන ඕන Apra sign in කියලා දුන්නා නම් ඔන්න ඔය වගේ එනවා login Apra කියලා මේ එන්නේ මේක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ එතනට ගියාම එනවා මේ ඔයාලට මෙතන account එකක් හදාගන්න පුළුවන් sign up ගිහිල්ලා account එකක් හදාගන්න පුළුවන්. මුලින් ඔයාලා ඔයාගේ email address එක phone number එක දීලා account එකක් හදාගන්න. හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ මට දැන්ටම already account එකක් තියෙන හින්දා මම ආයෙ හදන්න යන්නේ නැහැ. මම මේකෙන් log වෙනවා ඊට පස්සේ. හරි මෙන්න මේ විදිහට log වුණාන් පස්සේ ඔයාලා මේ වගේ interface එකකට load වෙනවා. මෙතනින් මුකුත් කරන්න නැතුව ආයෙ ඔයාලා Google එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ විදිහට Google එකේ ඇවිල්ලා Apra self check කියලා search කරාම මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ මෙතනින් දෙන්න මේ completing the self check කියන එක. ඊට පස්සේ මේ වගේ මේක load වෙනවා. ඊට පස්සේ මේකේ පල්ලෙහාට ආවම තියෙනවා ready to complete the self check කියන එක. මෙතන පල්ලෙහාම තියෙන එක. ඊට පස්සේ ඒක දෙන්න. ඊට පස්සේ මෙතන comment self check කියන එක. ඒක දුන්නාම තව interface එකක් load වෙනවා. ඊට පස්සේ මේක තමයි අපේ self check කරන මේ interface එක. ඊට පස්සේ ඕක බලලා ඔහොම එකක් එනවා නම් ඔයා මෙතන next කරන්න. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඊට පස්සේ මේ දෙක ටික් කරලා මෙන්න මෙතන මේ hyperlink එක ක්ලික් කරගමු. වෙන page එකක load වෙනවා. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක close කරලා ආයෙ ඇවිල්ලා මේක next කරන්න. ඊට පස්සේ මෙන්න මේන page එකේ ඔයාලට ඕන මේවා කියවලා බලලා මෙතන next කරන්න. ඊට පස්සේ මෙතනින් අහනවා have you previously completed the self check. ඒ කියන්නේ අපි කලින් කරලා නැහැ නේ. ඉතින් එතකොට no කියලා දෙන්න. හරිද? ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ මේක අහනවා ඔයාලා මොකද්ද බලන ඩිවිෂන් එක. කියන්නේ අපි මෙතන රෙජිස්ටර් නර්ස් කෙනෙක් වෙනනේ හදන්නේ. so රෙජිස්ටර් නර්ස් කියලා මෙතන දෙන්න. ඊට පස්සේ අපෙන් අහනවා නිව්සීලන්ඩ් වල රෙජිස්ට්‍රේෂන් එක අරගෙන තියෙනවද කියලා. අපි නැහැනේ අරගෙන. එතකොට ඒක දාන්න no කියලා. ඊට පස්සේ have you previously held general registration as a registered nurse in Australia. ඊට පස්සේ අපි ඔස්ට්‍රේලියා රෙජිස්ට්‍රේෂන් අරගෙන නැති හින්දා no කියලා දාන්න. ඊට පස්සේ next කියලා දෙන්න. ඊට පස්සේ referral letter එකක් ගැන අහනවා ඒකත් no කියලා දාන්න. no කියලා next කියලා දෙන්න. ඊට පස්සේ වෙන හොඳම පාර්ට් එක තමයි මේක. මෙතන තමයි අපේ primary qualification එක assess කරන තැන. ඊට පස්සේ අපෙන් අහන්නේ ඔයාගේ qualifications මොනවද කියලා. හරි. එතකොට අපේ qualifications මොනවද? එතකොට අපි දැන් මම කිව්වා අපි පාර්ට් දෙකකට වගේ කරමු මේක. දැන් ඩිප්ලෝමා එකකින් එන කට්ටියට එන්න බෑ කියලා රෙජිස්ට්‍රේෂන් ගන්න බෑ කියලා නේ කියන්නේ. අපි බලමු ඇයි කියලා බෑ ඇයි එහෙම බෑ කියන්නේ කියලා. අපි එතකොට බලමු මෙතන අපි දෙමු enter country qualification was obtained. එතකොට අපි ගත්තේ කොහෙද? අපි qualification එක ගත්තේ ශ්‍රී ලංකාව. so ශ්‍රී ලංකාව කියලා දුන්නා. ඒක ශ්‍රී ලංකාව කියලා මෙහෙම එනවා. ඊට පස්සේ මේ step 2 එකේ තියෙනවා enter name of institution. අපි කොහෙන්ද එතකොට අපි qualification එක ගත්තේ. එතකොට අපි තුමුකෝ අම්පාරේ හරි බැටිකලෝ හරි කඳාන හරි කැන්ඩි හරි එහෙම එනවා. ලංකාවේ තියෙන ඔක්කොම නර්සින් කොලෙජස් ටික මෙතනට එනවා. මම මගේ එක දාලා බලනවා. මම ගෝල් NTS එකේ හින්දා මම ගෝල් කියලා දානවා. ඊට පස්සේ අපෙන් අහනවා enter title of qualification. ඔයා මොකද්ද qualification එක ගත්තේ ගෝල් NTS එකේ හරි මොකක් හරි ඔයාගේ NTS එකේ. ඉතින් අපි ගොඩක් දුරට NTS එක කරන් ඩිප්ලෝමා එක මෙතන තියෙනවා ඩිප්ලෝමා in 3 years කියන එක general nursing in 3 years. හරි ඒක දැම්මා. ඊට පස්සේ අපි complete කරපු වර්ෂය අහනවා. එතකොට ඔයාලගේ හැමෝගෙම ඩිප්ලෝමා certificate එකේ තියෙනවා the date of completed. ඒ කියන්නේ අපි ඩිප්ලෝමා එක complete කරපු date එක. ඒ කියන්නේ date එක year එක. ඒ year එක දැම්මම හරි මෙතන. මම 2021 තමයි දාන්නේ. ඊට පස්සේ මෙතන check outcome කියලා එකක් එනවා. ඒක දෙන්න. ඊට පස්සේ මෙතන අහනවා do you have any other qualification relevant to your profession as a registered nurse.
දැන් අපිතුක ම ඩිප්ලෝම එකක් විතරයි තියෙන ඩිප්ලෝම එකක් තියෙන කෙනෙට ටොප් එකක් කල්ලත් නෑ මුකුත් කළ නෑ එතකොට යාතින් ඩිප්ලෝම එක විතරයි අන්න එක තමයි අපි බලන්න දැන් ඩිප්ලෝම එකෙන් එන්න බැරි අය කියලා හරි එතකොට නැහැ ඉතින් නැති හින්දා නෑ නෝ කියලා දෙනවා අපි නෝ කියලා දීලා මෙතන නෙක්ස්ට් කරනවා නෙක්ස්ට් කරාම මෙතන සමරි එකක් එනවා ඔයා ඇඩ් කරපු ටික කියනවා කලින් ඇඩ් කරපු ඩීටේල්ස් එක ඔක්කොම එනවා මේක හරිද කියලා බලලා ඔයා නෙක්ස්ට් කරන්න ඊට පස්සේ මෙන්න මෙතන එනවා මේ වගේ එකක් based on the qualification information entered it is advised that you upgrade your qualification if you wish to register as a registered nurse in Australia ඒ කියන්නේ ඩිප්ලෝමා එක එලිජිබල් නෑ කියලා තමයි මේ කියන්නේ එතකොට අපිට කියනවා එයා රෙකමන්ඩ් කරනවා අපේ qualifications upgrade කරගෙන apply කරන්න කියලා මෙතන කියන්නේ හරි මං හිතන විදිහට ඔයාලට පැහැදිලි වෙන්නේ නැති ඩිප්ලෝමා එකකින් ඇයි app registration එක ගන්න බැරියයි කියලා මොකද එතනින් අපි ඉස්සරහට ගියාම එයාලා කියනවා අපේ qualifications upgrade කරගන්න එක මදි කියලා එතකොට ඒක තමයි ඩිප්ලෝමා එකකින් app registration ගන්න බැරි වෙන හේතුව. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න බෑ ඩිප්ලෝමා එකක් විතරක් තියෙන කෙනෙක්ට අන්න ඒක තමයි හේතුව. හරි. අපි දැන් බලමු ඩිප්ලෝමා එකක් කරලා අපි තුමුකෝ මොකක් හරි top up එකක් AIU IHS මොකක් හරි යුනිවර්සිටි එකක top up degree එකක් කරපු එක්කෙනෙක්ට කොහොමද ඒක ගන්න කියලා. ඒ වගේ තමයි මම GCAN එකක් දාලා පෙන්නන්න. මොකද GCAN එක ගොඩක් මේ දවස්වල කතා වෙන දෙයක් හින්දා. ඒ කියන්නේ GCAN කියන්නේ මෙහි ඕස්ට්‍රේලියාව ඇවිල්ලා කරන්න පුළුවන් කෝස් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් GCAN කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ කැම්පස් එකත් එක්ක කතා කරලා ලංකාවේ ඉඳන් හරි වෙන රටක ඉඳන් හරි ඔන්ලයින් කරන්න පුළුවන්. අපි බලමු ඒකත් වැලිඩ් වෙනවද නැද්ද කියන එක මම මේක පෙන්නන්නම්. හරි අපි next step එක විදියට top up degree එකක් දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. මම ආයෙ මුලටම ඇවිල්ලා තියෙනවා. මෙතන මුලටම ආවම මේ විදිහට තමයි ඔයාලට මතක ඇති කලින් විදිහටම මේ ටික ඔක්කොම next කරන්න. හරි අපි බලමු ඩිප්ලෝමා එක ප්ලස් top up degree එකක් තියෙන නර්ස් කෙනෙක්ට කොහොමද මේක වැලිඩ් වෙන්නේ කියලා. හරි. as usually සාමාන්‍යයෙන් ඩිප්ලෝමා එක ලංකාවේ කරන හින්දා මම ශ්‍රී ලංකා කියලාම දානවා. ඔයා මොනවා හරි වෙන රටක කරලා තියෙනවා නම් ඒක දාලා බලන්න. ඉතින් ඒ කියන්නේ මම මේ පෙන්නන්නේ බේසික් කරන විදිය විතරයි. ඔයාගේ ක්වොලිෆිකේෂන් ඔයා දාලා බලන්න මොකද්ද ඔයාට එන රිසල්ට් එක කියලා. හරි මම අපි මේ පාර දාමු වෙන NTS එකක් අපි කැන්ඩි කියලා දාමු. හරි කැන්ඩි දැම්මා. මෙතන enter title of qualifications අරකම තමයි ඉතින් general nursing ඊට පස්සේ මම 2021ම දාන්න චෙක් අවුට්කම් දුන්නාම ඔය වගේ එනවා දැන් මෙතන අපි කලින් ඩිප්ලෝමා එකක් විතරක් තියෙන හින්දා නෝ කියලානේ දුන්නේ හරි දැන් අපිට ඩිප්ලෝමා එක ප්ලස් අපිට BSc බැචලර්ස් එකක් තියෙනවා හරි එතකොට අපි yes කියලා දෙනවා හරිද yes කියලා දීලා මේක next කරනවා ඊට පස්සේ ආයෙ මේ වගේ page එකක් load වෙනවා එතකොට අපි දාන්න ඕන මෙතන ඩිප්ලෝමා එක අපි already දාලා ඉවරයි මේකට දැන් අපි මෙතන දාන්න ඕන අපි බැචලර්ස් එකේ details හරි එතකොට අපි බලමු මොකද්ද දාන බැචලර්ස් එක කියලා බැචලර්ස් එක ලංකාවේ කරන්නේ ලංකාවේ ශ්‍රී ලංකාව කියලා දාන්න හරිද ඒ කියන්නේ අපි දුමුකෝ යුනිවර්සිටි එක වෙන රටක බැචලර්ස් එකක් ඔෆර් කරාට ඔයා කරන්නේ ලංකාවේ ඉඳන් හින්දා ඔය ලංකාව කියලා දාන්න හරි ලංකාව කියලා දැම්මා ඊට පස්සේ මෙතන ගත්තා මොකද්ද අපි හිතමු කරේ KIU කියලා හරි ඉතින් කාර්ට්ස් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි KIU කියලා දැම්මා enter title of qualification එකට අපි මෙතන තේරුවාම එනවා bachelors of in nursing bachelor of science in nursing මේක තේරුවා ඊට පස්සේ අපි හිතමු දැන් 2021 නේ අපි ඩිප්ලෝමා එක කරලා ඉවරුනේ එතකොට අපි හිතමු 2000 අවුරුදු දෙකක් සාමාන්‍ය යුසිලි යනවානේ එතකොට 2025 වගේ දාමු හරිද ඊට පස්සේ චෙක් අවුට්කම් දුන්නා ඊට පස්සේ තව මොනවා හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා අපි හිතමු මාස්ටර්ස් එකක් කරලා තියෙනවා මාස්ටර්ස් එක උනත් දාන්න පුළුවන් අපි හිතමු ඩිග්‍රී එක තියෙද්දි තව මොකක් හරි වෙන මොනවා හරි තව මෙතන අදාළ දෙයක් තියෙනවා නම් ඒකත් දාන්න ඒක ප්‍රශ්නයක් නැහැ හරිද ඊට පස්සේ දැන් මම කරන්නේ ඩිප්ලෝමා එක ප්ලස් KIU එකේ ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට තමයි මේක කරන්නේ ඒතකොට එයාට ඊට වඩා මොකුත් ක්වොලිෆිකේෂන් එකක් නැහැ ඒක නෝ කියලා දුන්නා මෙතන next කරා ඊට පස්සේ මේ මෙයාලා අහනවා අපි එක්සැමිනේෂන් එකක් එක්සෑම් කරාද රෙජිස්ට්‍රේෂන් එක ගන්න කලින් කියලා මෙතන අපි එක්සෑම් එකක් අපි ෆයිනල් එක්සෑම් එකක් ලියනවා එනකොට අපි රෙජිස්ට්‍රේෂන් එක ගන්න එක්සෑම් එකක් ලියන්නේ නැහැ නේ හින්දා මම නෝ කියලා දෙන්නේ ඊට පස්සේ මේ පේනවනේ එතකොට අර කලින් ආපු එක නෙවෙයි එන්නේ මෙතන ඒ කියන්නේ එයාලා කියන්නේ අපි මේකේ මදි කියලා කියන්නේ නැහැ ඊට පස්සේ අපි මෙතන රෙඩි කියලා කියනවා ඊළඟ ස්ටේජ් එකට යන්න ඒ කියන්නේ ඔයා එලිජිබල්
ඒ කියන්නේ ඔයාලට ඊළඟ ස්ටේජ් එකට යන්න පුළුවන්. හරි අපි ඊළඟ විදිය බලමු ඩීටේල් සෙට් කරලා කොහොමද වෙන්නේ කියලා. ඒතර මම මේක ඇඩ් කරන්නේ ලංකාවේ ඩිප්ලෝමා හෝල්ඩර් කෙනෙක් ඔන්ලයින් හරි මෙහෙ ඇවිල්ලා හරි GCAN එකක් කරලා කොහොමද එලිජිබල්ද නැද්ද කියලා බලන එක. හරිද? මොකද ගොඩක් කට්ටිය කියනවා GCAN එක කරන එක වැඩක් නෑ අරකයි මේක එහෙම කියනවා. ඉතින් බලමු අපි ඒක වැඩක් වෙනවද නැද්ද කියලා. මොකද GCAN එක මාස 6යි යන්නේ අත්තටම කරන්න. ලංකාවේ ඉඳන් කරත් ඒක එහෙම තමයි වෙන්නේ. එතකොට ඒකෙන් බැචලර්ස් එකක් කරනවට වඩා ගොඩක් වෙලා විතුරු කරගන්න පුළුවන් GCAN එකක් කරන එක. ඩිප්ලෝමා එකක් කරලා GCAN එකක් කරන එක. හරි. ශ්‍රී ලංකා දැම්ම ඊට පස්සේ අපි NTS එක දාමු කන්දාන කියලා දාමු මේ පාර. හරි. පස්සේ මෙතන ක්වොලිෆිකේෂන් එක අරකම තමයි ජනරල් නර්සිං. ඊට පස්සේ ඊයර් එක 2021 අවුට්කම් එක එනවා. ඊට පස්සේ මෙතනත් අහනවා මොනවද එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන්ස් කියලා. any other qualifications මොනවද කියලා අහන්නේ. එතකොට දැන් මම කියවනේ GCAN එක අපි කරලා තියෙනවා කියලා. හරි. GCAN එකෙන් බලමු මොකද වෙන්නේ කියලා. එතකොට GCAN එක දානකොට GCAN එක ඕස්ට්‍රේලියාවේ කැම්පස් එකක් හින්දා, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන කැම්පස් එකක් හින්දා ඔයා ඒකට ඕස්ට්‍රේලියා කියලා දාන්න. හරි. එතකොට ඕස්ට්‍රේලියා කියලා දාලා ඒක ඔෆර් කරන්නේ කැම්පස් එක මොකද්ද? IHM එක. IHM එකේ ඒතර I අකුරෙන් පටන් ගන්න. ඒක I අකුරෙන් බලන් තියෙන මොනවද කියලා. එතකොට GCAN එක IHM එකෙන් කරන හින්දා I අකුරෙන් බලන්න Institute of Health and Management IHM කියන්නේ ඒක. ඒක IHM කියන එක සිලෙක්ට් කරන්න. හරිද? ඊට පස්සේ ක්වොලිෆිකේෂන් එක එතකොට බලන්න පුළුවන්. IHM කියලා සිලෙක්ට් කරාම ඒක ඇතුළේ තමයි ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ. එතකොට මෙතෙන් GCAN GCAN G ඒ කියන්නේ GCAN කියන්නේ ඒක තමයි. හරිද? General Certificate of in Advanced Nursing කියන තමයි GCAN කියන්නේ. එතකොට ඔයා කරපු මේකේ තියෙන ස්පෙෂලායිස්ඩ් කැටගරි එක. එතකොට ඒක ඒ අදාළ කැටගරි එක දාලා තෝරන්න. හරි අපි මේක දාමු. ඒක කම්ප්ලීට් කරපු වර්ෂය දාන්න අපි 2026 කියලා දාමු. අලුතෙන්ම කරපු එක්කෙනෙක් හිතන්න. හරි. ඊට චෙක් අවුට්කම් දෙන්න. ඇඩිෂනල් ක්වොලිෆිකේෂන්ස් මුකුත් නැහැ. ඒ හින්දා ඒ කියන්නේ ඩිප්ලෝමා එක ප්ලස් GCAN එක විතරයි. බැචලර්ස් මුකුත් නැහැ. හරිද? නෙක්ස්ට් කරලා දෙන්න. ඊට පස්සේ අර ප්‍රශ්නේම අහනවා මෙතන. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඉතින් නෑ කියන දෙන්න වෙන්නේ. මොකද රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න අපි එක්සෑම් එක ලියන්නේ නෑ. නෝ කියලා දෙන්න. පස්සේ සමරිය කියනවා ඔක්කොම බලන්න හරිද කියලා. හරිද? නෙක්ස්ට් කරන්න. ඊට පස්සේ පේනවනේ ඔයාලට මොකුත් අප්ඩේට් කරන්න කියන්නේ නැහැ. ඒක අප්ඩේට් කරන්න කියන්නේ නැහැ කියන්නේ ඔයාලට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඔන්න ඕක තමයි සරලවම සෙල්ෆ් චෙක් එකක් කරන එකේ අරමුණ. ඒ කියන්නේ ඔයා බලන්න පුළුවන් ඔයාට මෙතනින් ඔයා එලිජිබල්ද නැද්ද කියන එක. හරි ඕගොල්ලන් දැන් දැක්ක කොහොමද සෙල්ෆ් චෙක් එක කරන්නේ කියලා. ඉතින් ඒ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලා මං කියපු විදිහට කරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ අවුට්කම් එක මොන වගේද කියලා බලා ගන්න. මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් තිබ්බනම් මට කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මම ඒකට රිප්ලයි එකක් දෙන්නම්. මොකද මට ඇත්තටම පර්සනල් මෙසේජ් දැම්මම මට ඒක එක්කෙනාට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ. ඉතින් අපි හිතමුකෝ දැන් හැමෝම අහන කොමන්ට් ප්‍රශ්නයක් තිබ්බොත් මට ඒක ඊළඟ වීඩියෝ එකකින් ගේන්න පුළුවන්. මෙන්න මේක ගැන හැමෝම අහලා තිබ්බා. ඉතින් ඒ විදිහට මට වීඩියෝ එකක් කරන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔයාලට මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. ඊට අමතරව මොනවා හරි තව ඉස්සරහට කරන්න ඕන වීඩියෝස් මොනවා හරි තියෙනවා නම් අපි හිතමුකෝ දැන් ඔයාලට මොනවා හරි දැනගන්න තව දේවල් තියෙනවා නම් ඒ මොනවද කියලා මට කමෙන්ට් එකකින් දාන්න. ඒතර මට මගේ ඊළඟට හිතා ගන්න පුළුවන් මම මේ වීඩියෝ කරන්න හොඳයි ඒ වගේ දේවල් හිතා ගන්න පුළුවන්. මම මේ channel එකෙන් ඉස්සරහට තවත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. vlogs වගේ දේවල් උනත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් ඔයාලට වැදගත් වෙන වීඩියෝස් පවා මම කරනවා ඉස්සරහට. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට එනකොට මොනවද කරන්න ඕන දේවල් ඒ වගේ දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි මං හිතනවා ඔයාලට වීඩියෝ එකේ කියපු දේවල් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති කියලා. මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කලින් කිව්වා වගේ. ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. එහෙනම් ওই විදිහට සෙල්ෆ් චෙක් එක කරලා බලන්න ඔයාලගේ අවුට්කම් එක කොහොමද එන්නේ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.